අපි මේ කතා කරන මොහොත වන විටත් මැද පෙරදිග ඉතාම උණුසුම්. ඊශ්‍රායල ඉරාන් යුද ගැටුම් ඉතාම නරක අතට හැරමිනුයි තියෙන්නේ. ඉරාන ඊශ්‍රායල ගැටුම අස්සේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මත ගැටුමක් ඇති කරගෙන තියෙනවා සිය බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගබාඩ් සමග. මොකක්ද මේ ගැටුම? ඔබට මතක ඇති ට්‍රම්ප් G7 සමුළුව ඉවර වෙලා මාධ්‍යවේදීන් සමග කතා කරනකොට කිව්වේ ඉරානීය න්‍යෂ්ටික අවියක් සෑදීමට ඉතාම ආසන්නයි කියලා. නමුත් ඇමරිකානු කොංග්‍රසය ඉදිරියේ සාක්ෂි දෙමින් තුල්සි පසුගිය මාර්තු මාසයේ ප්‍රකාශ කළේ ඉරානීය න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කරන බවට තමන්ට බුද්ධි තොරතුරු නෑ කියලයි. තුල්සිගේ මේ කතාවට ට්‍රම්ප් කිව්වේ හරි අපූරු කතාවක්. ට්‍රම්ප් තුල්සිගේ ප්‍රකාශය ගැන කිව්වේ මම ඇය කියන දේ ගණන් ගන්නෑ. මගේ අදහස ඉරානීය න්‍යෂ්ටික අවියක් සෑදීමට ඉතාම ආසන්නයි කියලයි. මේක මාර ප්‍රකාශයක්. ඔව් ඇත්තටම මේක මාර ප්‍රකාශයක් තමයි. මොකද බුද්ධි අංශවලින් දෙන තොරතුරු මත පදනම් වෙලා තමයි ඇමරිකාව සිය ආරක්ෂක වැඩපිළිවෙල නිර්මාණය කරගන්නේ. එහෙම නැත්නම් සැලසුම් කරගන්නේ. නමුත් මෙතනදී නම් පේන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි හිතුවක්කාරී මතය තමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එක්ක ගැටෙන තුල්සි ගබාඩ් කියන්නේත් හරි අපූර්ව චරිතයක්. ඇය ඇමරිකානු හමුදාවේ හිටපු ලුතිනන්ට් කර්නල් වරියා. ඇය ඉරාකයේ වගේම කුවේට් රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් වලට දායක වෙලා තියෙනවා. ඒ වගේම ඇය ඇමරිකානු සහ ඉන්දීය මිශ්‍ර සම්භවයක් ඇති කොංග්‍රස් සමාජිකාවක්. ඇය පිල්මාරුවටත් හරිම දක්ෂයි. 2020 දී ඇය සහය දක්වන්නේ ජෝ බයිඩන්ට. හැබැයි 2024 දී ඇය සහය දක්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. වර්තමානයේ ඇමරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන්නේ මේ තුල්සි. කෙසේ වෙතත් මේ සියලු කරුණු සලකා බලද්දී පේන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නේ ඉරානයට පහර දීමට ඊශ්‍රායලය හා ඒකාබද්ධ වන මතයක. ඒ නිසා තමයි ඔහුගේ බුද්ධි ප්‍රධානීන්ගේ තොරතුරු පවා පැත්තකට දමමින් ඔහුට ඕන බුද්ධි තොරතුරු ඔහු මවා ගනිමින් ඉරානයට පහර දීමට ඔහු හේතු හොයන්නේ. මේ බලවත් වයෝවෘද්ධ නායකයින් එකතු වෙලා විනාශ කරමින් ඉන්නේ ඉරානයේ ඊශ්‍රායලය ගාසා තීරයේ මල් කැකුළු වගේ ජීවිත. මෙවැනිම ලාංකික විදේශීය තොරතුරු එක එකතු වෙමු. එකතු වෙන්න අපේ channel එකත් එක්ක.